ඉතින් කොහොමද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම මගේ යාළුවෝ හැමෝටම. ඒ වගේම ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. විසිතුරු ශාක අතරින් අපි හැමෝම ගොඩාක් ආස වර්ගයක් තමයි පිලෝඩෙන්ඩ්‍රෝන් කියලා කියන්නේ. ඒ අතරිනුත් white princess සහ pink princess වලට විශේෂ තැනක් හිමි වෙනවා. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවේ මං කොහොමද මේ පිලෝ වර්ග වලින් පහසුවෙන්ම පැල බෝ කරගන්නේ සහ මේ පිලෝ වර්ගවල වර්ණය දීප්තිමත්ව පවත්ව ගන්න මම මොනවද කරන්න කියන එක. ඉතින් මේ වැස්ස දවස් නිසා ඉතාමත් ඉක්මනින් පැල බෝ කරගන්න හොඳම කාලයක් තමයි මේ. ඉතින් මං වගේ මල් හදන අයට නම් මේ කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ළඟ තියෙන white princess මව් ශාකයක්. මෙයාගේ දැන් කට් මුල් හොඳට ඇවිත් තියෙන්නේ. මම මෙයාව කට් කරගත්තේ නැත්තේ මට පොඩ්ඩක් මෙයාව ආධාරකයක් දීලා තව ටිකක් හොඳට උස්සට හදා ගන්න ඕන නිසා. අපි දැන් බලමු පිලෝවල වර්ණය දීප්තිමත්ව පවත්ව ගන්න කරන්න ඕන මොනවද කියලා. ඉතින් මේ දේට අවශ්‍ය ප්‍රධානතම සාධකය තමයි හිරු එළිය. මේ පිලෝ වර්ග ගොඩාක් ප්‍රිය කරන්නේ සාමාන්‍ය හිරු එළියට. ගස් අතරින් පෙරිලා එන හිරු එළිය තමයි අපි මෙයාලට ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම උදෑසන කාලයේ වැටෙන හිරු එළිය. ඉතින් ඔන්න ඔය විදියට හිරු එළිය ලබා දුන්නොත් ඔයාලට හරිම ලස්සන වර්ණ රටා දීප්තිමත්ව බලා ගන්න පුළුවන්. ඉතින් මේ පිලෝවල වර්ණය දීප්තිමත්ව පවත්ව ගන්න අවශ්‍ය කරන ප්‍රධානතම සාධකය තමයි හිරු එළිය කියලා කියන්නේ. ඊට අමතරව පොහොර භාවිතයෙන්ුත් අපිට උදව්වක් ලබා ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මොන පොහොර වර්ගයේද කියන දේ මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට සඳහන් කරන්නම්. නිවැරදි විදියට හිරු එළිය ලබා දීමෙන් සහ පොහොර භාවිතයෙන් ඔයාලට මෙන්න මේ වගේ ලස්සනට පිලෝ වර්ග හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං ඒ විදියට හදාගත්ත ලස්සන පිලෝ පැල. බලන්න මේ white princess එක්කිනාගේ තියෙන වර්ණ රටාව. ඉතින් හරියම ලස්සනට රෝස පාටත් මික්ස් වෙලා තියෙනවා මෙයාගේ. ඉතින් මේ විදිහට මික්ස් වෙන්නේ ගොඩාක් කලාතුරකින් වගේ. ඉතින් මහා ලොකු දේවල් නෙවෙයි පුංචි සරල ක්‍රම වලින් ලස්සනට අපිට මේ විදිහට පැල හදා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මං කොහොමද අලුතින් පිලෝ වර්ග බෝ කරගන්නේ කියලා. මේ තියෙන්නේ මම මව් ශාකයකින් වෙන් කරගත්ත කොටසක්. මේ විදියට කොටස් වෙන් කරගත්තී අනිවාර්යයෙන්ම මුල් කොටසකුත් එක්ක අපි කපා ගන්න ඕන. මේකෙන් නම් කොටස් දෙකක් විතර වෙන් කරගන්න පුළුවන්. ඒ වුණාට මම එක කොටසක් තමයි එක කොටසක් වෙන්න මේ විදිහට කපාගෙන තියෙන්නේ. ඒ වගේම නිරෝගීව පැලයක් හදාගන්න මාධ්‍ය සකස් කර ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. මම මෙතන මාධ්‍ය විදිහට අරගෙන තියෙන්නේ කොම්පෝස්ට්, කොහුබත් සහ පොල්ලෙලි. අපිට මේක පොල්ලෙලි සහ කොහුබත් මාධ්‍ය විතරක් වුණත් හදාගන්න පුළුවන්. ඒ විදිහටත් හොඳට මේකේ පැල වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට හොඳට මාධ්‍ය කලවම් කරගන්න ඕන. ඒ වගේම ඔයාලා තෝරගත්ත පැලේ හෝ එහෙම නැත්නම් දඩු කැබැල්ලේ ප්‍රමාණයට ගැළපෙන පෝච්චියක් තෝරගන්න. ඒත් එක්කම මේ පැලේ හදාගනිද්දී ඔයාලා ළඟ තියෙනවා නම් රූටින් හෝමෝන් එකක් පාවිච්චි කරන්න. ඉතින් මල් ළඟ තියෙන නිසා මම මෙන්න මේ රූටින් හෝමෝන් එක තමයි පාවිච්චි කරන්නේ මේ විදියට පැල හදාගනිද්දී. ඉතින් ඔයාලා ළඟ මේ රූටින් හෝමෝන් එක නැත්තම් මේකම අවශ්‍යයි කියලා නැහැ. ඔයාලට ස්වභාවික දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. කෝමාරිකා ජෙල් ස්වල්පයක් හරි එහෙමත් නැත්නම් අඟුරු ටිකක් හරි මේ විදිහට මේ කොටසේ මේ ඔයාලට පේනවා ඇති මේ විදිහට ගාගෙන පැලේ හදාගන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ ඉක්මනින් මුල් අද්දව ගන්න උදව්වක් ලැබෙනවා සහ දිලීර රෝගවලිනුත් අපිට මේ පැලය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි මේ හෝමෝන් එක ගාගෙන පැලේ හිටව ගත්තට පස්සේ පැලේට වතුර දාන්න යන්න එපා. මොකද එහෙම වුණාම මේ හෝමෝන් එක ඔක්කොම හොදගෙන යනවා. ඉතින් ඒ නිසා පැලේ හදාගන්න කලින් මාධ්‍ය පෝච්චියට දාගෙන මාධ්‍ය වතුරෙන් තෙමා ගන්න ඕන. මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් විශේෂයෙන්ම මේ වැස්ස කාලේ පිලෝ වර්ග පහසුවෙන්ම බෝ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තවත් දෙයක් ඔයාලට කියන්න කියලා හිතුවා. මම මගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නේ මල් සම්බන්ධව මම දන්න දේවල් ගොඩාක් සරලව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න.
ඉතින් මේ වෙද්දිත් අලුත් යාළුවෝ ගොඩාක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලම මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒත් එක්කම මම වීඩියෝ එකේ අවසානයේට කියන්නම් කියපු දේ තමයි මගේ පිලෝ වර්ගවල වර්ණය තවත් ලස්සනට පාත්ව ගන්න සහ නිරෝගීව හදා ගන්න මම දාන්නේ මෙන්න මේ යාරමිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර එක. ඒ වගේම පැලේ ප්‍රමාණය අනුව යොදන පොහොර ප්‍රමාණයත් අපි තීරණය කරගන්න ඕන. පුංචි පැල නම් පුංචි ප්‍රමාණයක් තමයි පොහොර පාවිච්චි කරන්න ඕන. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.